බේබි එලිෆන්ට් සින්ඩ්‍රෝම්. ඔයාලා අලි පැටව් දැකලා තියෙනවා. උන් හරි හුරු බූටි, ලස්සනයි, හරි හුරතල්. නමුත් ඔයාලා අහලා තියෙනවද බේබි එලිෆන්ට් සින්ඩ්‍රෝම් නමින් ප්‍රචලිත මනෝවිද්‍යාත්මක සංසිද්ධියක් සම්බන්ධ? මේක යම්කිසි මානසික තත්ත්වයක්. මෙය එක්තරා රෝගයක් වගේම රෝගයකුත් නොවේ. නමුත් මෙය යම් රටක සමාජ ආර්ථික දේශපාලනමය හා සංස්කෘතිමය කියන සියලු කාරණා ඔස්සේ බලපානවා. අපි බලමු මොකක්ද මේ බේබි එලිෆන්ට් සින්ඩ්‍රෝම් කියන මනෝවිද්‍යාත්මක සංසිද්ධිය කියලා. කුඩා අලිපැටියෙක් ශක්තිමත් කඹයකින් ගසක ගැට ගසනු ලබනවා. මෙන්න මේ අලිපැටිය මේ බාධාවට එරෙහිව කීප වතාවක්ම උත්සාහ කරනු ලබනවා. පසුව නොහැකි තැන අතහැර දමනවා. මෙන්න මේ අතහැර දැමීමේ මානසිකත්වයත් සමග මේ අලිපැටියා දිනෙන් දින විශාල සද්දන්තයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ සද්දන්තයට නිසැකවම හැකියාව තියෙනවා මේ කඹය කඩා දැමීමට මෙන්ම මේ ගස උදුරා දැමීමට. නමුත් එසේ සිදුවන්නේ නැහැ. ඒකට හේතුව බාධාව දැන් සැබෑ ශාරීරික බාධාවකට එරෙහි වීමේ බාධාවක් හැටියට මේ සද්දන්තයාගේ මනසේ පවතිනවා. ඒ කියන්නේ මේ බාධාව පිළිගැනීමට කොන්දේසියක් හැටියට මානසිකත්වය සකස් වෙලා තියෙනවා. මෙන්න මේ සංසිද්ධියට, මෙන්න මේ මනෝවිද්‍යාත්මක සංසිද්ධියට කියනු ලබනවා බේබි එලිෆන්ට් සින්ඩ්‍රෝම් කියලා. අපි බලමු මෙන්න මේ මනෝවිද්‍යාත්මක සංසිද්ධිය කොහොමද යම්කිසි රටක සමාජ ආර්ථික දේශපාලනමය හා සංස්කෘතිමය කියන කාරණා ඔස්සේ බලපාන්නේ කියලා. සත්‍ය වශයෙන්ම සහෘදයනි, මට අවශ්‍ය වුණේ ඔයාලව මානසික වහල්භාවය කියන මාතෘකාවට අරගෙන එන්න. ඒ සඳහා අවශ්‍ය කරන පූර්ව සාධකයක් හැටියට තමයි මම ඔයාලට බේබි එලිෆන්ට් සින්ඩ්‍රෝම් කියන මනෝවිද්‍යාත්මක සංසිද්ධිය ඉදිරිපත් කළේ. අතීතයේ පටන් ලෝකයේ පුරා වහල්භාවයන් දෙකක් ක්‍රියාත්මක වුණා. එකක් chattel slavery, කායික වහල්භාවය. අනික mental slavery, මානසික වහල්භාවය. කායික වහල්භාවය වර්තමාන ලෝකයේ තුල නීත්‍යානුකූලවම තහනම් කරලායි තියෙන්නේ. නමුත් එය ඉතා සූක්ෂම ආකාරයට මානසික වහල්භාවය හා මුසු වෙලා තවදුරටත් ලෝකයේ පුරා ක්‍රියාත්මක වෙනවා. හොඳයි. අපි බලමු මානසික වහල්භාවය කොහොමද නිර්වචනය කරගන්නේ කියලා. යම්කිසි පුද්ගලයෙකු හෝ සිද්ධීන් දෙස විෂයානුකූලව බැලීමට ඇති නොහැකියාව මානසික වහල්භාවයේ ලක්ෂණය. ඒ වගේම තමාට පවසන දේ තක්සේරු කිරීමට හෝ සත්‍ය හෝ ඉතා තාර්කික දේ තෝරා ගැනීමට තමාගේ බුද්ධිමය හැකියාව මෙහෙවන්නේ නැති ස්වභාවය මානසික වහල්භාවයේ ලක්ෂණය. ඒ කියන්නේ තමාගේ බුද්ධිමය හැකියාවන් අත්හිටුවා වෙනත් පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක කැමැත්තට ආකල්පවලට සහ විශ්වාසයන්ට යටත් වන පුද්ගලයෙක් මානසික වහලෙකු ලෙස හඳුනා ගැනීමට පුළුවන්. හොඳයි. අපි බලමු සමාජයක් හැටියට මානසික වහල්භාවය කෙසේද බලපාන්නේ කියලා. අපි හිතමු මෙහෙම. ඔයාලා ඉස්සරහා ඉන්නවා සුදු ජාතික තරුණියක්. ඒ වගේම ඉතා කළු යාපනයේ දමිළ තරුණියක්. ඔයාලට හිතෙනවා නම් මේ සුදු ජාතික තරුණිය ගෞරවාන්විතයි. ඒ වගේම මේ සුදු හම ලස්සනයි කියලා. සහෘදයනි, මේකට තමයි කියන්නේ මානසික වහල්භාවය කියලා. මොකද
සුදු හම ලස්සනයි කියන්න හෝ සුදු ජාතිය ගෞරවාන්විතයි කියන්න කිසිදු විද්‍යාත්මක පදනමක් නැහැ. තියෙන එකම විද්‍යාත්මක පදනම තමයි මානසික වහල්භාවය. සුදු හම ලස්සනයි කියලා කියන්නේ යටත් විජිතවාදී හා වහල්භාවයේ ඓතිහාසික ඉතිරියක් හැටියට පවතින සංකල්පයක්. සුදු හමට තියෙන බිය, හීනමානය වගේ සාධක මේ සඳහා බලපාලා තියෙනවා. සුදු හම ලස්සනයි කියන සංකල්පයට සමාජීය මෙන්ම වෙළඳපළ වටිනාකමක් නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා තමයි බොහෝ දෙනා විවිධ බෙහෙත් වර්ග, විවිධ ආලේපන වර්ග භාවිතා කරමින් සුදු වීම සඳහා උත්සාහ කරනු ලබන්නේ. මෙන්න මේ සුදු හම ලස්සනයි කියන සංකල්පයට වෙළඳපළ වටිනාකමක් නිර්මාණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මානසික වහල්ලු ඉන්න නිසා. මානසික වහල්භාවය කියන කාරණය සුවිශේෂී වෙළඳපළ සාධකයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් තුන්වෙනි ලෝකයේ දියුණු වෙමින් පවත්නා රටවල් යයි කියන රටවල. තුන්වෙනි ලෝකයේ දියුණු වෙමින් පවත්නා රටවල් යයි කියන රටවල පවතින්නේ මානසික වහල්භාවය මත පදනම් වූ සමාජ ආර්ථික දේශපාලන ක්‍රමවේදයක්. සහෘදයනි, කොපමණ අරගල කරත්, කොපමණ ආණ්ඩු මාරු කළත්, කවුරු ජනාධිපති කළත් මානසික වහල්ලු ඉන්න රටක් පරිහානියට යන එක නවත්වන්න බැහැ.